හෙල්ලෝ ගයිස් ඔයාලට වෙල්කම් කියලා පිළිගන්නවා මගේ හන්ට බෝ YouTube channel එකට. අද ගෙන ගොඩක් විශේෂ වීඩියෝයක්. ඔයාලා ගොඩක් රික්වෙස්ට් කරපු වීඩියෝ මේක. අද කියලා දෙන්න යන්නේ කොහොමද? ගෙදරදීම මෙටල් ලීට් එකක් හදාගන්නේ ගොඩක් අඩු වෙදමින්. ඔයාලට මේ කොටිම කිව්වොත් මේකට අඩුම රුපියල් සාමාන්‍යයෙන් රුපියල් 9000කටත් අඩු මුදලක් තමයි මේකට වියදම් එන්නේ. ඔයාලා පෙන්නන්න මම අද අරන් තියෙන බඩු ටික. මේ තමයි මම අද අරන් තියෙන බඩු ටික. මේ තියෙන්නේ මිලි ඇම්පියර් 1500 බැටරි පහක් තියෙනවා මෙතන. මේක මේ පවර් පැක් එකෙන් මිලි ඇම්පියර් නෑ මේක වෝල්ට් 12ක් තියෙනවා මේ ඔක්කොම වෝල්ට් 12න් මේක මිලි ඇම්පියර් 330ට මේ පවර් පැක් එකෙන් කල්ලා දෙන එකක් මේක. මේ මිලි ඇම්පියර් වෝල්ට් 12න් මිලි ඇම්පියර් 330ට කල්ලා දෙන පවර් පැක් එකක් ඕනේ. එතකොට මේ වගේ වෝල්ට් 12 බැටරි පැක් එකක් ඕනේ. තව වෝල්ට් 9 වෝල්ට් බැටරි එකක් ඕනේ. තව මේ වගේ පොඩි පීක එකක් ඕනේ. මේ තියෙන්නේ මැග්නොමීටර් එකක්. මේකෙන් තමයි මේ මැග්නටික් ෆීල්ඩ් එක ගිහිල්ලා අපි ඉන්ඩිකේට් කරගන්නේ මේ මොනවද පොළොවට තියෙන ලෝහ වර්ගය කියලා. මේක වලට eBay AliExpress වලින් මේක ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් රුපියල් 3500ක් 4000ක් වගේ මුදලක් වෙන්නේ. එච්චර ලොකු ගණනක් වෙන්නේ මේක රුපියල් 4000ක් විතර වෙන්නේ. ඔයාලට මේක ගන්න පුළුවන් මිලිමීටර් මේක 300 මැග්නොමීටර් එක. මේක සාමාන්‍යයෙන් එතකොට මිලිමීටර් 300 කියන්නේ අඩියක් වගේ තමයි මේකෙන් ගහන්න පුළුවන්. හැබැයි අපිට මේක කියන්නේ මේක එන විදිහට අපිට මේක සෙටප් කරොත් අඩියක් වගේ තමයි ස්කෑන් කරන්න පුළුවන්. මං ඔයාලට කියලා දෙනවා කොහොමද මේක තනි කළු ගලක අඩි 5ක් 6ක් කිසිම කේසයක් නැතුව ගහන්න මේක වැඩි දියුණු කරලා මං වැඩි දියුණු කරන විදිහ මං ඔයාලට කියලා දෙනවා. මේ තමයි මැග්නොමීටර් එක. මෙතන පොඩි කවදින්නක් එනවා මං ඒ ගල්ලා ඒක වයින් කරලා තියෙනවා ඔයාලට වීඩියෝ එක මේ නැත්තම් තව ගොඩක් දික් වෙන හින්දා මෙතන තමයි මේකේ මැග්නට් එක එන්නේ. මේ මැග්නට් එක මං අයින් කරලා මේ ඔක්කොම සෙට් කරලා තියෙන්නේ. එතනින් මේ තම කම්බි දෙක කොහොමත් එනවා. මෙතන තමයි මැග්නට් එක එන්නේ. ඒක අයින් කරලා මං වීඩියෝ ගන්න සෙට් කරලා තියෙන්නේ මෙතන. මේ විදිහට මේකේ වෑල් ඔක්කොම එනවා 7ක් එනවා. මේ වෑල් 7 මේ පවර් එක දෙන වෑල් දෙක මේ තියෙන්නේ මේ මැග්නොමීටර් එකේ සෙන්සර් එකට යන වෑල් දෙක. අපි මැග්නොමීටර් එක පැත්තෙන් තියලා මේ තමයි මේකේ තියෙන වටිනාම මේකට අවශ්‍යම කෑල්ල. මේ තමයි මැග්නොමීටර් ඩිටෙක්ටර් එක. මේක ඊයේ තමයි මට ආවේ. මම එහෙම පැක් එක පිටින්ම තිබ්බා. මේ තමයි මැග්නොමීටර් ඩිටෙක්ටර් එක. මේක තමයි මේ මැග්නොමීටර් එක ඩිටෙක්ට් කරගන්න සෙන්සර් එක. ඔයාලා මේ සෙට් එක මේකට ගන්න පුළුවන්. මේ සෙට් එකම එන්නේ රුපියල් සාමාන්‍යයෙන් 5000ක් වගේ තමයි යන්නේ. උපරිම රුපියල් 5000ක විතර තමයි යන්නේ මේ ටිකට. මේ මැග්නොමීටර් එකටයි මේ සෙන්සර් සෙට් එකටයි රුපියල් 5000ක විතර තමයි යන්නේ. මේක ඩිස්ප්ලේ එකත් එක්කම ඉන එක. ඩිස්ප්ලේ එක නැති එක වල රුපියල් සාමාන්‍යයෙන් 3500ක් 4000ක් වගේදී මේක ගන්න පුළුවන්. මේ මැග්නොමීටර් සෙන්සර් එකේ on off switch එක නම මෙතන. එතකොට මෙතන සෙන්සර් එක අඩු වැඩි කරන ස්විච් එක නම මෙතන. මේකෙන් සෙන්සර් එකේ මැග්නටික් ෆීල්ඩ් එක අඩු වැඩි ගන්න පුළුවන්. මේ ටික තමයි ගොඩක් මෑනේ. ඊට පස්සේ අපිට ඕනේ මෙන්න මේ වගේ කාන්දමක්. මේ කාන්දම වටේට මම තම කම්බි උතාගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට තම කම්බි උතාගත්ත කාන්දමක් ඕනේ. මේක අනිවාර්යෙන්ම ඕනේ. මේ විදිහට තම කම්බි උතලා තියෙන්න ඕනේ. මේක එන්නේ මෙතන පොඩි කාන්දමක් එන්නේ. මේකේ මේ රවුම ගානිත මේ හිල ගානිත පොඩි කාන්දමක් තමයි මෙතන එන්නේ. අපි මේක වැඩි කරලා මෙන්න මේ ගාන ලොකු කාන්දමක් අපි හයි කරනවා මේකට. ඒක තමයි මේ කාන්දම ඕනේ අපිට. ඔය බඩු ටික තමයි ඕනේ. මම තා මේ අඩි 2කමාරක විතර මේ ලීයක් අරන් තියෙනවා. මේක සම්බන්ධ කරගන්න. මේ දේවල් ටික තමයි අපිට ඕනේ මැග්නොමීටර් මේ මෙටල් ලීට් එක හදන්න. ඉස්සෙල්ලාම අපිට කරන්න තියෙන්නේ මම මේ ඔක්කොම සෙට් කරලා තියෙන හින්දා මේක වැඩි දෙයක් කරන්න නැහැ කොහොමද මේ අපිට කාන්ද අපිට හදා ගන්න පුළුවන්. මේ අර බෑරල්ලේ තියෙන මේ තම කම්බිය තියෙන මම මේක දැන් මේ කොහොම නිකන් ඔතලා තියෙන වටේ. එහෙම තමයි කොහොමත් කරන්න තියෙන්නේ. මේක ගෑවෙන්නේ නැති වෙන්න උතා ගන්න ඕනේ. දෙපැත්ත දෙක ගෑවුනත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගෑවෙන්නේ නැති තරමට සාමාන්‍ය ටිකක් හොඳයි. අර කල්පයත්ම සඳහා. නැත්තම් මේ වැය තුට්ටක් කළු වෙලාද මේ සවුත් වෙන්න බලනවා. අපි ඊට පස්සේ මෙන්න මේ වැය දෙක තියෙන එකට අපි මේක සෙට් කර ගන්න ඕනේ. දකුණු පැත්තෙන් එන එක දකුණු අත පැත්තටත් වම් අත පැත්තෙන් එන වම් අත පැත්තටත් තමයි මේක සෙට් කර ගන්න තියෙන්නේ. හරි ගයිස් ඔයාලා පේන ඇති අපි මේක මැග්නට් එක සම්බන්ධ කරගත්තා. මෙතන ඇතුලෙන් තමයි කම්බි දෙක එන්නේ. මෙතන චූටි මැග්නට් එකකට තමයි මේ කම්බි දෙක හයි කරලා තියෙන්නේ. අපි ඒක ගාලා මේ මැග්නට් එක මාරු කරගත්තා. මේ ලොකු මැග්නට් එකට තමයි මාරු කරගත්තේ.
මේ තඹ කම්බි දෝල මේකට සෙට් කරගත්තා. මෙන්න මේ විදිහට තමයි මම හයි කරගත්තේ මේක. මේ ගන්න මැග්නට් එකක් තිබ්බත් හරි මේක සාමාන්‍යයෙන් කල්පයක්ම ටිකක් අඩුයි. හේතුව තමයි මේක සාමාන්‍යයෙන් පැය 4ක් 5ක් වගේ තමයි මේකෙන් වැඩ කරගන්න පුළුවන්. හැබැයි අපිට අර ඔයාලා දන්නේ නැති හાર્ඩ් ඩිස්ක් තියෙන කම්පියුටර් වල හાર્ඩ් ඩිස්ක් එක අන්න ඒකත් දෙන මැග්නට් එකක් එන්නේ සිල්වර් පාට වගේ මැග්නට් එක. නිකන් ඇලුමිනියම් වලින් හදපු වගේ මැග්නට් එකක් තියෙන්නේ. අන්න ඒක ගත්තොත් අපිට සාමාන්‍යයෙන් පැය 8ක් 9ක් වගේ යනකම් වැඩ කරගත්ත හැකි. මේක සාමාන්‍යයෙන් පැය 7ක් විතර මේකෙන් ගහලා මේ මැග්නට් එක අනිවාර්යයෙන් මාරු කරන්න ඕනේ. නැත්තම් එහෙනම් මේක මේ වැඩ ගන්න නැති වෙනවා. වැඩ ගන්න නැහැ කියන්නේ මේකේ මේ මැග්නට් ෆීල්ඩ් එක අඩු වෙලා අර ඩිටෙක්ට් කරන ප්‍රමාණය අඩු වෙනවා. මේකේ කොහොමද මේක වඩේට මැග්නට්ස් මේ කොයිල් එකක් එනවා. ඒක මේ තඹ කම්බි කොයිලක් මේක ගද්දිත් මේ කොයිල් එක කොහොමද එනවා ඒකේ. ඔයාලා මේක eBay එකෙන් ගන්න පුළුවන්. eBay එකෙන් ගත්තත් eBay එකේ සාමාන්‍ය රුපියල් 3000කට ගත්ත හැකි මේ නෑ රුපියල් 4500කට ගත්ත හැකි මේ සෙට් එකම eBay එකෙන් ගන්නවා නම් සාමාන්‍ය ඉක්මනට එනවා. AliExpress ටිකක් මේ මෙටල් ඩිටෙක්ටර් කේස් චුට්ටක් එනවා අඩුයි. මොකද මේ රේගින් එද්දි සමහරට පොඩි කේස් යන්න ඉඩ තියෙනවා. ඔයාලා eBay එකෙන් ගන්නවා නම් සාමාන්‍ය ටිකක් ප්‍රූෆ් කරලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මේ පවර් එක දෙන කේබල් එක. මේක අපි වෙනම මේ මැග්නොමීටර් එකට දෙන කේබල් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ ට්‍රාන්ස්ෆෝර්මර් එක. මේක වෝල්ට් 12න් මිලිඇම්පියර් 300 දෙන ට්‍රාන්ස්ෆෝර්මර් එකක් මේක. අපි මේක මේ උඩින් සෙට් කර ගන්න ඕනේ. මම ඔයාලට මේ කියලා දෙන්නේ ගොඩක් වියදම අවම විදිහටම කරන්න තමයි මම ඔයාලට මේ කියලා දෙන්නේ. ගොඩක්ම අවම විදිහට තමයි මම මේක කරන්න කියලා දෙන්නේ ඔයාලට. එතන ගයිස් කරන්ට් එක ගන්න බෑ. ඒකයි මේ ලයිටර් මේ ගම් එක පුච්චන්නේ. ටිකක් මෙන්න මේ විදිහට මේක සෙට් කර ගන්න ඕනේ. මේ ට්‍රාන්ස්ෆෝර්මර් එක. ඊට පස්සේ මේ තියෙන රතු පාට වයර් දෙක එන්න ඕනේ. මෙන්න මේ කේබල් දෙකට. මෙන්න මේ කේබල් දෙකට මම ඔයාලට කිව්වා පවර් එක දෙන කේබල් දෙක තමයි මේ කහයි කළුයි වයර් දෙක එන්න ඕනේ පවර් එක දෙන කේබල් එකට. මේ කේබල් දෙකෙන් අපිට දැම්ම වැඩක් නැහැ. හරි ගයිස් මෙන්න මේ විදිහට අපි ට්‍රාන්ස්ෆෝර්මර් සෙට් කරගෙන තියෙන මේක වෝල්ට් 12න් 300 ට්‍රාන්ස්ෆෝර්මර් තමයි මේක. ඊට පස්සේ මේ කහයි කළුයි කේබල් දෙක දෙන්න ඕනේ මේ මැග්නොමීටර් එකේ පවර් එක දෙන කේබල් එකට. මෙන්න මේ විදිහට මේ පවර් එක දෙන කේබල් එක දෙන්න ඕනේ මේ කහ එක දෙන්න ඕනේ කහ එකට. මේ රතු පාට එක දෙන්න ඕනේ කළු එකට. මේක සෙට් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි මේක සෙට් කරගන්න ඕනේ. කළු එක සෙට් කරගන්න ඕනේ කළු එකට. මෙතන කහ දෙක සෙට් කරගන්න ඕනේ කහ දෙකට. මේ ට්‍රාන්ස්ෆෝර්මර් එකට. ඊට පස්සේ මේකෙන් තමයි අපි මේක පවර් එක දෙන්න ඕනේ. මෙන්න මේ මැග්නොමීටර් එකට පවර් එක දෙන්න ඕනේ මෙන්න මේ රතු පාට කේබල් දෙකෙන්. ඒකත් මම ඔයාලට දැන් කියලා දෙන්නම්. මම මේ විදිහට මේක සෙලෝ ටේප් එකකුත් ගහගත්තා. මේ දැන් ගොඩක් දුරට මේක වැඩි වෙලයි. මේ විදිහට පිටිපස්සේ මැග්නට් එක හයි කරගත්තා. මෙතන උඩින් ට්‍රාන්ස්ෆෝර්මර් එක හයි කරගත්තා. මේක අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න මේක පැය 5ක් විතර ඔයාලා වැඩ කරලා මේ මැග්නට් එක අනිවාර්යෙන් මාරු කරගන්න. නැත්තම් වැඩ කරන්න බෑ එතනින් එහාට. ඊට පස්සේ අපිට කේබල් දෙකක් ඉතුරු වෙනවා. මේක තමයි අපි සෙන්සර් එකට දෙන්න ඕනේ කේබල් දෙක. මේක තමයි මැග්නොමීටර් එකට පවර් එක දෙන්න ඕනේ කේබල් එක. අපි මේ මැග්නොමීටර් එකට පවර් එක දෙන්න ඕනේ මෙන්න මේ බැටරි පැක් එකෙන්. නැත්තම් මේ වෝල්ට් 9 වලින් දෙන කරන්ට් එක මදි. මේ වෝල්ට් 9 බැටරි එකෙන් තමයි මෙන්න මේ පොඩි ඩිස්ප්ලේ එකටයි මේ මැග්නොමීටර් එකේ ඉන්ඩිකේට් සෙන්සර් එකටයි කරන්ට් එක දෙන්නේ. මේක කොහොමද මේ ඉන්ඩිකේටර් මේ යකඩ වල වැඩ කරන්නේ නැහැ. මේක වැඩ කරන්නේ රත්තරන් රිදී පිත්තල කියන තුනට විතරයි මේක වැඩ කරන්නේ. මම ඔයාලට ඒක ඔක්කොම ටෙස්ට් කරලා පෙන්නන්න මේක හදලා ඉවරලා. හරි නේද මේ ගොඩක් දුරට දැන් හදලා ඉවරයි. මේ විදිහට තමයි මේකේ ප්‍රධානම ආකෘතිය තියෙන්නේ. මේක තමයි වැදගත්ම කැලල. මේක සාමාන්‍යයෙන් එන්නේ අඩියක් අඩි දෙකක් වගේ ප්‍රමාණයක් ස්කෑන් කරගන්න පුළුවන් වෙනවා. අපි මේ විදිහට මැග්නට් එකක් හයි කරගෙන මේක මෙතන මේ කොයිල් එක දාලා මේ ට්‍රාන්ස්ෆෝර්මර් එක දාලා මේ කරන්ට් එක දුන්නාම මේක සාමාන්‍යයෙන් අඩි 5ක් වගේ යනකම් 5ක් 7ක් වගේ ප්‍රමාණයක් යනකම් අපිට කළු වලක වගේ ගහ ගන්න පුළුවන්. පොළොවේ නම් සාමාන්‍යයෙන් අඩි 10ක් වගේ යනකම් පුළුවන් ගොඩක් දුරට. මේ තියෙන්නේ දැන් මෙතනට අපි මේක මේ මම හදාගත්ත මේ ලිය සම්බන්ධ කරගන්න ඕනේ. හරි ගයිස් මේ අපි මේක දැන් සම්බන්ධ කරගෙන තියෙන්නේ ලීයට මේක සම්බන්ධ කරගත්තා මෙතන මේ විදිහට තමයි මෙතන වැල් හතර තියෙන්නේ මේ ට්‍රාන්ස්ෆෝර්මර් එකට දෙන වැල් දෙක තමයි මේක තියෙන්නේ ට්‍රාන්ස්ෆෝර්මර් එකේ මේ මැග්නොමීටර් එකට කරන්ට් දෙන වැල් දෙක
මේ තියෙන්නේ මැග්නොමීටර් එකෙන් සෙන්සර් එක ඩිටෙක්ට් කරන වැදගත් තමයි මේ තියෙන්නේ. මේ දෙක අපි දැන් සම්බන්ධ කරගන්න තමයි මේ දෙක සම්බන්ධ කරගන්න ඕනේ මෙන්න මේ බැටරි පැක් එකට. මම මේ බැටරි පැක් එක උඩ සර්කිට් එකයි කරලා තියෙන්නේ. මේ සර්කිට් එකෙන් උඩ charge කරන්න පුළුවන් මෙතන charging point එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මෙතනින් කෙලින්ම මේක charge කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට වෙනම point එකක් අරගෙන මේ charge කරන්න හදා ගන්නත් පුළුවන්. මේ බැටරි පැක් එකට සාමාන්‍යයෙන් යන්නේ රුපියල් සාමාන්‍යයෙන් 2000 විතර තමයි යන්නේ මේ බැටරි පැක් එකට. 2000 1700ක් වගේ තමයි මට ගියේ මේකට. අපි දැන් මේක තුලින් සෙට් කර ගන්න ඕනේ. මම ඔයාලා තියෙන සරලම විදිහට තමයි කියලා දෙන්නේ මේක. තව දෙයක් මේ ඔයාලා මේක මම කොයිමලක බිස්නස් එකක් විදිහට නෙවෙයි කරන්නේ. එතන ඔයාලා මේ මැසේජ් දාලා අහන්න එපා මේ හදලා දෙන්න පුළුවන්ද කියලා අහන්න එපා. මම හදලා දෙන්නේ නැහැ. හදලා දෙන්නේ නැති වුණාට ඔයාලා පොඩි chance එකක් තියෙනවා. මම මේ මැෂින් 3ක් ඔයාලා හදලා දෙනවා. 3 දෙනෙක්ට. 3 දෙනෙක්ට තමයි මේ chance එක තියෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එක බලන්න මේ වීඩියෝ එක විදිහට හදා ගන්න පුළුවන්. දැන් තියෙන මේ බැටරි ටික සෙට් කරගන්න විදිය. මම මේ කරන්න බෑ උපරිම සරලම විදිහට තමයි ඔයාලා කියලා දෙන්නේ. අපි මේ බැටරි පැක් එක සෙට් කරගන්නේ මේකට මේ සර්කිට් එකෙන් එන කරන්ට් එක දෙන මේ පවර් එක මැදින් තමයි මේ බැටරි පැක් එක සෙට් කරගන්නේ. මේකට යන්නේ වෙනම කරන්ට් එකක්. එතකොට මේකෙන් එන්නේ ඉන්ඩිකේට් කරන මේ සෙන්සර් කරන්ට් එක තමයි මේකෙන් එන්නේ. මේකෙන් ඩිටෙක්ට් කරගන්නේ මේ මොනවද තියෙන්නේ කියලා. අපි එහෙනම් මෙතන මැග්නට් එක සෙට් කරගත්තා යටින් අරගෙන ඊට පස්සේ මේ උඩින් ට්‍රාන්ස්ෆෝමර් එක සෙට් කරගත්තා. මේ එන වැද ඊට පස්සේ ට්‍රාන්ස්ෆෝමර් එකට සෙට් කරගත්තා. මේ දෙන ට්‍රාන්ස්ෆෝමර් එකකින් වෙන වැද එක තමයි මේකේ තියෙන්නේ. මේක අපි සෙට් කරගන්න ඕනේ මෙන්න මෙතනට. මේක අපි ඔක්කොම කරලා ඉවරලා මේක සෙට් කරලා ගමු දාමු මෙතන. මෙතන උඩ charging point එක තියෙනවා. charging point එකේ තියෙන හින්දා උලක් නැහැ. මේක මේ බැටරි බැස්සම අපිට charge කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක තමයි මේකේ තියෙන වටිනාම කෑල්ල. මේක තමයි ඉන්ඩිකේටඩ් සෙන්සර් එක. මේකෙන් තමයි ඉන්ඩිකේට් කරන්නේ මේ සෙන්සර් එකත් එක්ක මොනවද තියෙන්නේ කියලා තමයි මේකෙන් පෙන්වන්නේ. මේ වෝල්ටයින් බැටරි එක ඕනේ අපිට මේ ඩිස්ප්ලේ එකට කරන්ට් එක දෙන්න. මේකෙන් එන කරන්ට් එක වැඩි මේ ඩිස්ප්ලේ එකට. ඒ හින්දා තමයි මේකෙන් අපි කරන්ට් එක දෙන්නේ 9 වෝල්ට් එකෙන්. අපි මේක සෙට් අප් කරගමු මේ හරියට වගේ. ඊට මේ දෙක සෙට් කරගන්න ඕනේ මේ දෙපැත්තෙන්. මේ දෙක ලොකුවට ආවේ අන් දෙකක් එක්ක. මම ඊට පස්සේ දෙපැත්තෙන් කපාගත්ත මේක ගන්න සෙට් කරගන්න පුළුවන් වෙන්න. මෙන්න මේ ගන්නට වගේ දෙපැත්තෙන් ඉඳන් අපි සෙට් කරගමු මේක. ඊට පස්සේ අපිට මේ ස්පීකර් අනිවාර්යෙන් ඕනේ. මේ ස්පීකර් සෙට් කරගන්න ඕනේ මෙන්න මේකේ තියෙන මේ පොඩි ස්පීකර් එකක් කියන අන්නේ වැදයකට සෙට් කරගන්න. මේ පොඩි මේකේ ස්පීකර් එකමදි. මෙන්න මේ වගේ ගොඩක් චූටි ස්පීකර් එකක් තමයි මේකේ ඉන්නේ. මේ වැදයක් කපලා මේ ස්පීකර් එකට සෙට් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේන මේ සර්කිට් එකේ ඉන්ඩිකේටර් සෙන්සර් එකට එන වැදක තමයි මේ තියෙන්නේ. මේ කළු පාට මේ ලවුමයි මේ ඔක්කොම සෙට් එක එකටම ගන්න තියෙන්නේ. ඔයා 3500ක් 1000ක් වගේ තමයි යන්නේ. මේ තමයි ඒ වැදක. මේ දෙක තමයි අපි දැන් එකට සෙට් කරගන්න ඕනේ. මේ තමයි මේකෙන් එන ඉන්ඩිකේටර් වැදක. එතකොට මේකෙන් මේ මැග්නොමීටර් එකෙන් මොනවද තියෙන්නේ කියලා මේක හදලා ඩිලීට් කරලා මේ මොනවද තියෙන්නේ කියලා. ඔයාලා මම ඒකත් අවසානට පෙන්නන්න කොහොමද ඒක පෙන්වන්නේ කියලා. මම මීටරට සාමාන්‍ය හොඳට හදන්න පුළුවන්. තව මේ ඒකේ ගෙන්නන්න තව කෑලි තියෙනවා මේ බැටරි පැක් එකෙම ඔක්කොම මේ එනෙව්වා. සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය පාවිච්චිය සඳහා හොඳ එකක් හදාගන්න රුපියල් සාමාන්‍යයෙන් 12000ට 15000ට වගේ පුළුවන්. මම මේ අඩුම වියදමින් හදන්න පුළුවන් හොඳ මේක තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. මේක ඉන්ඩිකේට් වැදේ සෙට් කරගත්තා. දැන් අපිට තියෙන්නේ මේ ටික සෙට් කරගන්න විතරයි තියෙන්නේ. හරි guys අපි දැන් ගොඩක් දුරට මේක වැඩි ඉවරයි. ඔයාලා ළඟට ඇවිල්ලා පෙන්නන්න මේ කොහොමද තියෙන්නේ කියලා. මේ මැග්නොමීටර් එකෙන් එන පවර් වැද එක තාම කොහෙටවත් සෙට් කරලා නැහැ. ඒ කියන්නේ බැටරි එකට. මේ බැටරි එකෙන් කොහෙවත් වැද ගන්න මේකෙන් මැග්නොමීටර් එකට විතර කරන්ට් එක දෙන්නේ. මේ ඉන්ඩිකේටර් වැද එක අපි දැන් මෙතන සෙට් කරගෙන ඉවරයි සෙන්සර් එකට. මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මේ සෙන්සර් එක මෙතන සෙට් කරගත්තා. මේ විදිහට තමයි තියෙන්නේ. මම මේ ඔයාලට ගොඩක්ම සරලව තමයි මේක පෙන්නන්නේ. මෙන්න මේ විදිහට සෙට් කරගත්ත මේක. සෙන්සර් එක මෙහෙම මේ විදිහට තමයි සෙට් කරගෙන තියෙන්නේ. දැන් මේකේ මේක පීක එක තියෙන්නේ මෙහෙ. පීක එකත් මේ සෙට් කරගමු. දැන් ඊට පස්සේ ඩිස්ප්ලේ එක මේ හරින් වගේ සෙට් කරගමු. ඩිස්ප්ලේ සෙට් කරලා එතකොට වැඩ ගොඩක් දුරට ඉවරයි. අපි මෙතන බැටරිය සෙට් කරගන්න ඉතින් තියෙන්නේ 9 වෝල්ට් එක. 9 වෝල්ට් සෙට් කරගත්තට පස්සේ අපි ඔයාලට පෙන්නන්න කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඒ තනියම වැඩේ චුට්ටක් කරන්න අමාරුයි. ඒ හින්දා මම ඉතින් කට්ටිය තමයි වැඩ කරන්නේ. මේක
සාධාරණම සිද්ධාන්තය තියෙන්නේ මම ඔයාලට කිව්ව විදිහටම තමයි කරන්න තියෙන්නේ. යටි මැග්නට් එක සෙට් කරගත්තා. උඩින් මේ ට්‍රාන්ස්ෆෝර්මර් එක සෙට් කරගත්තා. ට්‍රාන්ස්ෆෝර්මර් එකෙන් එන වැය දෙක දෙනවා මේ ලොකු බැටරි එකට. මෙතන මිලි ඇම්පියර් 1300 එන බැටරි දෙකක් දෙනවා මේ ට්‍රාන්ස්ෆෝර්මර් එකේ වැය දෙක. ඊට පස්සේ මැග්නොමීටර් ඉන්ඩිකේට් සෙන්සර් එක එන වැය දෙක දෙනවා මේ පොඩි සෙන්සර් දෙකට. මේ තියෙන සෙන්සර් එකේ ඔන් ඔෆ් ස්විච් එක මෙතන තියෙනවා. මෙතන ඔන් ඔෆ් ස්විච් එක තියෙනවා. ඔන් ඔෆ් ස්විච් එකයි මෙතනින් ඔන් ඔෆ් ස්විච් එකයි සෙන්සර් එක අඩු වැඩි කරන ස්විච් එක තමයි මෙතන ඉන්නේ. ඒකෙන් පුළුවන් සෙන්සර් එකේ වදින පරිමාණ වදින දුර ප්‍රමාණය අඩු වැඩි කර ගන්න පුළුවන් අපිට. අපි දැන් මේක සෙට් කරගෙනම ඔයාලට ඊටු ටිකත් අපි පෙන්නන්න. මේක සෙට් කරගත්තා ඊට පස්සේ ගොඩක් දුරට වැඩ ඉවරයි. මම ඊට පස්සේ ඔයාලට මේක සම්පූර්ණ මේක වෙන සිද්ධාන්තය මම ඔයාලට කියන්නම්. හරි guys අපි දැන් මේක ගොඩක් දුරට හදාගෙන ඉවරයි. හදාගෙන ඉවරයි මේක. ඔයාලා ළඟට එන්න මේක පෙන්නන්න මේක තියෙන ආකෘතිය. තමයි මැග්නොමීටර් සෙන්සර් එක. මේකෙන් තමයි මෙටල් එක ෆවුන්ඩ් කරන්නේ මොනවද තියෙන්නේ කියලා. ඔයාලා පේන ඇති මේකෙන් සෙන්සර් එක අඩු වැඩි කර ගන්න පුළුවන්. මේ තියෙන මේ මෙතන තියෙන එක මේකෙන් පුළුවන් සෙන්සර් ඔන් ඔෆ් ස්විච් එක මේක තියෙන්නේ. අපි මෙතන වැය මේකට සෙට් කරගත්ත මේ ලොකු බැටරි එකට මේකෙන් එන කරන්ට් එක මේ ඩිටෙක්ට් කරන්න. එතකොට මේකට මේ තියෙන ලොකු කාන්දමට කරන්ට් කියන්නේ මෙන්න මේ බැටරියෙන් මේ ඩිස්ප්ලේ එකට කරන්ට් ඔයාලා වෙනද මේ ඩිස්ප්ලේ එක වැඩ කරනවා. මේ ඩිස්ප්ලේ එකට කරන්ට් කියන්නේ මෙන්න මේ බැටරියෙන්. කියනන් තියෙන අර අපිට මෙටල් ෆවුන්ඩ් වුණාම මෙතන මෙටල් ෆවුන්ඩඩ් කියලා වැටෙනවා. මේ විදිහට මෙටල් ෆවුන්ඩඩ් කියන්නේ මේ දැන් නිමිනිපත් වෙන්නේ. මේක එක දිගටම පත් වෙලා තියෙනවා නිමෙන්නේ නැතුව. දිගටම පත් වෙලා තියෙනවා. මේ විදිහට තමයි මේක තියෙන්නේ. මේ ඔන් ඔෆ් ස්විච් එක. මේ තියෙන සෙන්සර් එකේ ස්පීඩ් එක අඩු වැඩි කරන ස්විච් එක. මෙතනින් එන්නේ පීකරේ. අර පොඩි පීකරේ එන එක මදි. ඊට පස්සේ තමයි ලොකු පීකරේ හැකගත්තේ. මේ විදිහට තමයි දැන් තියෙන්නේ. අපි ඔයාලට පෙන්නන්න කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මෙතනින් බැටරි පැක් එකේ බැටරි ලෙවල් එක බලා ගන්න පුළුවන්. ලෙවල් එක එකයි තියෙන්නේ කණු. මේ විදිහට තමයි මේක එන්නේ සම්පූර්ණ මෙකැනිසම් එක. ඔයාලට මේ දෙක ගන්න මම ලින්ක් එක මම දාලා තියන්න පල්ලෙහාන්. ලින්ක් එක මම පල්ලෙහාන් දාලා තියන්නම්. AliExpress එකේ ලින්ක් එකයි eBay එකේ ලින්ක් එකයි. රුපියල් සාමාන්‍ය 4550ක් වගේ තමයි යන්නේ. ඒක අරගෙන මේ පොඩි දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. මේ මැග්නටික් මේ සෙට් කරලා මෙන්න මේ බැටරි පැක් එක සෙට් කරන්න ඉතින් තියෙන්නේ. ඊට පස්සේ මේ ඊටු ටික normal විදිහට අපිට සෙට් කරගන්න තියෙන්නේ. මේ මැග්නට් එක සෙට් කරපුවාම සාමාන්‍ය මේ අඩි 2ක් වගේ ගහන්න පුළුවන් එක සාමාන්‍ය අඩි 5ක් 6ක් වගේ යනකම් ගහ ගන්න පුළුවන්. මේ කොයිල් එක දාලා මැග්නට් මේ මැග්නට් සෙට් කරගත්තට පස්සේ මම ඔයාලා අනිවාර්යෙන් පල්ලෙහා ලින්ක් එක දාලා තියන්න. ඔයාලා තාම පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලා ගන්න තියෙන්නේ මේක මේ බැටරි ටිකයි මේ බොට් ටික තමයි. රුපියල් සාමාන්‍ය 6500 7000ක් වගේ තමයි යන්නේ. අපි දැන් ඔයාලා මේක වැඩ කරන විදිය පෙන්නන්න. අපි ලෝහ වර්ග ඔක්කොම තියලා අපි එකක් මේ වැලි ගොඩේ වල් දාලා ඒ විදිහට පෙන්නන්න කොහොමද. ගයිස් මං දෙන්නෙට මේ දෙකක් අනිවාර්යෙන් ෆ්‍රී හදලා දෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ සබ් කවුන්ට් තමයි ඕනේ. ඔයාලට සබ් කවුන්ට් 20කට එක්කෙනෙක්ට 20කට වැඩිය තියෙන්න ඕනේ. වැඩියම සබ් කවුන්ට් ගන්න දෙන්නෙට මම මේක හදලා දෙනවා. මේ මම දැන් හදුව මැෂින් එක මේ වගේ තමයි මැෂින් එකත් මේ කෑලි පාර්ට් ටික තියෙනවා මං ගාව. ඒ කෑලි පාර්ට් ටික දාලා මම තව එක්කෙනෙක්ට හදලා දෙනවා මැෂින් දෙකක්. මැෂින් තුනක් හදන්න අපි ඒක බලමු පොඩ්ඩක් තියෙන එකල. මොකද මේ කෑලි තියෙන්නේ දෙකක් හදන්න සම්පූර්ණ කෑලි දෙක තියෙන්නේ. බැටරි පැක් එකක් තමයි නැත්තේ තව. නැත්තම් මැෂින් තුනක් හදලා දෙන්න තිබ්බා. බැටරි පැක් එකක් හොයාගන්න පුළුවන් එක්කෙනෙක්ට මේ කෑලි ටික ෆ්‍රී දෙනවා. සබ් කවුන්ට් 25 ඉඳන් තමයි මේක පටන් ගන්නෙ. සබ් කවුන්ට් 25ට වැඩි 25 හැම එක්කෙනෙම 25ට වැඩියෙන් ගහන වැඩිම සබ් කවුන්ට් එන එක්කෙනාට මම මේ මැෂින් දෙකක් දෙනවා. ඔයාලා දන්නවා සබ් කවුන්ට් ගහන විදිහ ඊමේල් හදලා සාමාන්‍ය විනාඩි 15ක විතර වැඩක්. මට මේක හදන්න සාමාන්‍ය පැය භාගයක් විනාඩි 45ක විතර යනවා. සම්පූර්ණ මේ ලී ඔක්කොම කලමෙව කරලා හදන්න. එතකොට ඔයාලා සාමාන්‍ය විනාඩි 20ක වගේ වැඩක් තමයි තියෙන සබ් කවුන්ට් 20ක් ගහන එක. ඇත්තටම මහ ලොකු දෙයක් නෙමෙයි. ඒ හින්දා එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවනම් සබ් කවුන්ට් ගහලා මට TikTok එකෙන් සම්පූර්ණ ඊමේල් එක ස්ක්‍රීන්ෂොට් එක ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා දාන ස්ක්‍රීන්ෂොට් එක ඒ දෙක දාන්න. මම අනිවාර්යෙන් මේ මැෂින් දෙකක් ෆ්‍රී දෙනවා. ඔයාලා මම ජෙම් ස්ටෝන් එකත් මම දෙන්නේ 8 දෙනෙක්ට මම දුන්නා ජෙම් ස්ටෝන්. 3 දෙනෙක්ට කොහොමද දුන්නේ නැහැ. එයාලා 3 දෙනෙක් මට මේ ස්ක්‍රීන්ෂොට් දාලා තිබ්බා. අනිත් අයට මම කන්ග්‍රැචුලේෂන් කියලා දාලා තිබ්බ ස්ක්‍රීන්ෂොට් එක අරගෙන TikTok එකේ දාලා මේ එයාලා වින් කර විදිහට දාලා තිබ්බා. මම ඒ හින්දා ඒ 3 දෙනෙක්ට දුන්නේ නැහැ. මම 8 දෙනෙක්ට දුන්නා. එයාට දෙනවා තින්නවනම් කමෙන්ට් එකක් දාන්න යන්න පල්ලෙහාන්. අනිවාර්යයෙන් මේ මැෂින් දැන් මම ෆ්‍රී දෙනවා දෙන්නෙට. ඔයාලා කරන්න තියෙන ආදිතේ තමයි සබ් කවුන්ට් 25 ඉඳන් ගහන්න ඕනේ. වැඩියෙන්ම තියෙන දෙන්නට මම දෙනවා මේ මැෂින් දැන් ෆ්‍රී. අනිත් එක්කෙනාට මම මේ මැග්නොමීටර් එකයි මේ සෙන්සර් එකයි ෆ්‍රී දෙනවා. බැටරි පැක් එකක් නැහැ මං ගාව. මම දෙන්නෙට මේ මැෂින් දැන් හදලා දෙනවා. මම මේ පුළුවන් ක්‍රම සරලම විදිය තමයි මම මේක හදලා පෙන්නුවේ. අපි බලමු දැන් මේක කොහොමද මෙටල් වල ෆවුන්ඩ් කරන්න කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊටාම පොඩි ක්‍රමයකට තමයි මේක තියෙන්නේ. මේ දෙක මම වලට ඕඩර් කරගන්න මම ලින්ක් එක පල්ලෙහෙන් දාන්නම්. රුපියල් 5000ක් වගේ තමයි මේක යන්නේ. 7550ක් වගේ තමයි යන්නේ. මේ සෙන්සර් එකටයි මේ මැග්නොමීටර් එකටයි මේ සෙට් එකම තමයි හම්බෙන්නේ මේ බැටරි දෙක නැතුව. ඔයාලට වෙනම මෙහෙන් හොයාගන්න තියෙන්නේ මේ බැටරි පැක් එකයි. මේ බැටරි පැක් එකක් හදා ගන්න පුළුවන් බැටරි පැක් එකයි 9 වෝල්ට් මේකයි. මේ පොඩි මේ මැග්නට් එකයි මෙන්න මේ පොඩි ට්‍රාන්ස්ෆෝමර් එකයි දේවල් මෙහෙන් ගන්න තියෙන්නේ. වෝල්ට් 12න් මිලි ඇම්පියර් 300ට දෙන ට්‍රාන්ස්ෆෝමර් ඒ ටික තමයි ඔයාලට දෙන්න තියෙන්නේ.
ඒ ටික තමයි හොයාගන්න තියෙන්නේ. අපි දැන් බලමු මේක කොහොමද මෙටල් වලට ෆවුන්ඩ් කරන්නේ කියලා. අපි බලමු එහෙනම් දැන්. පොඩි බට්ටියක් ගෙනවලා ගහලා පෙන්නන්න ඕන හින්දා මෙතන. මෙන්න තියෙනවා guys මම අද ගෙනාපු ටික. මේ තියෙන gold chain එකක්. මේ තියෙන දියදත්තන් කියනවා. මේ දියදත්තන් කැලලක් තියෙන්නේ. කට්ටිය කියන මේ metal detector දියදත්තන් වල detect කරනවා කියලා. මම ඔයාලට ඒක පෙන්නන්නම තමයි මේ machine එක ගෙනාවේ. මේ දියදත්තන් කැලකුත් ගෙනාවා මේක detect කරනවාද කියලා පෙන්නන්න. මේ තියෙන silver coin එකක්. මේ තියෙන්නේ යකඩ අඬුවක්. අපි මේ ඔක්කොම තියලා බලමු මේකට කොහොමද මේ machine එක detect කරන්නේ කියලා. මේ machine එක මම ගත්ත sensor එක detect කරන්නේ gold වලටයි silver වලටයි විතරයි. copper වලට. ඒ තුනට විතරයි. එතනින් එහා අනිත් ඒවාට detect කරන්නේ නැහැ. එතකොට මේ අපිට යකඩ අනමනන් වල ඒවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ඔයාලට මේක දාලා පෙන්නන්නම්. අපි මෙතනින් අඩුව තියාගමු. මෙතනින් දියදත්තන් කැල තියාගමු. මෙතනින් gold chain එක තියාගමු. මෙතනින් silver coin එක තියාගමු. ඔයාලා දැන් අපි පෙන්නන්නම් කොහොමද මේක ඩිලීට් කරන්න කියලා මැෂින් එක. හරි guys ඔයාලා පෙන්නන්නම් අපි කොහොමද මේක ෆවුන්ඩ් කරන්න කියලා. මෙතන තියෙන අඬුවක් යකඩ අඬුවක්. මෙතන තියෙන දියදත්තන්. මෙතන දත්තන් තියෙනවා. මෙතන silver coin එකක් තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේක ෆවුන්ඩ් කරන්න කියලා. අපි මෙතන ස්විච් එක ඔන් කරගමු ඉස්සෙල්ලම. අපි සෙන්සර් එක මේකේ තුන්වෙනි කට්ටේට දාගමු. තුන්වෙනි කට්ටේට දැම්මහම දත්තනෝයි රිදී විතරයි වදින්නේ. මෙටල් වලට අනිත් මෙටල් වලට ඩිලීට් කරන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම ආකෘතිය පමණයි. ඔයාලා ඒකත් හොඳ මතක තියාගන්න. නැත්නම් මේ කමෙන්ට් ලිස්ට් එකේ තනිකර කුණුවප දාන්න එපා. මේ සම්පූර්ණයෙන්ම ආකෘතියම පමණයි. මේ ආකෘති දෙකක් මම දෙන්නෙට දෙනවා. ෆ්‍රී දෙන්නේ. ඔයාලා කිව්ව සබ් කවුන්ට් 25ට තමයි මම මේක දෙන්නේ. අපි එහෙනම් බලමු කොහොමද මේක ෆවුන්ඩ් කරන්න කියලා. ඉස්සෙල්ලාම අඬුවට ඇදන් පෙන්නන්නම් ඔයාලට. මේ අඬුවට පෙන්නන්නේ නැති අඬුවට මේක මැෂින් මේක ඩිලීට් කරන්නේ නැහැ මැෂින් එක. අපි එකෙන් කිසිම සවුන්ඩ් එකක් එන්නේ. ඊට පස්සේ මේ දියදත්තන් වල ඇදන් පෙන්නන්නම්. දියදත්තන් වල මේක ඩිලීට් කරන්නේ නැහැ. ඊට පස්සේ මේ දත්තන් කැල්ල ඇදන් පෙන්න ඕන් වල පේන්නේ නැති. මේක සවුන්ඩ් එක ඇහෙනවා. මේකට ගත්තම සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ මේකට ගත්තම සවුන්ඩ් එක ඇහෙනවා. ඔයාලා පේනවා ඇති සවුන්ඩ් එක ඇහෙන විදිය. ඊට පස්සේ ඔයාලා පේනද මෙතන සවුන්ඩ් එක ඇහෙනවා. මෙතන ඇහෙන්නේ නැහැ. මෙතන ඇහෙනවා. මෙතන ඇහෙන්නේ නැහැ. මෙතන ඇහෙනවා. මෙතන ඇහෙන්නේ නැහැ. මම ඔයාලට මේ මැග්නොමීටර් එකයි සෙන්සර් එකයි බයි කරන මම ඔයාලට ලින්ක් එක පල්ලෙන් දාලා තියන්නම් අනිවාර්යෙන්. දෙන්නෙටම අනිවාර්යෙන් මේ මැෂින් ආකෘති දෙකක් ෆ්‍රී දෙනවා. ආකෘති දෙකක්. මැෂින් දන්නේ ආකෘති දෙකක්. මැෂින් විදිහට හදපු ආකෘති දෙකක්. ඒකනේ මම මතක තියාගන්න සබ් කවුන්ට් 25 ඉඳන් තමයි මේක පටන් ගන්නෙ. අනිවාර්යෙන් මම දෙන්නෙට දෙනවා මේ තුන් දෙනෙට පළවෙනිම එක්කෙනාට දෙන්නේ වැඩියෙන්ම සබ් කවුන්ට් තියෙන එක්කෙනාට මේ දැන් හදපු එක දෙනවා. දෙවෙනියට තව දෙවෙනි එක්කෙනාට මම තියෙන කැලලි හදලා දෙනවා. තුන්වෙනි එක්කෙනාට මම සෙන්සර් එකයි මැග්නොමීටර් එකයි දාලා දෙනවා. බැටරි පැක් එක නැතුව. මම ඔයාලට මේක අනිවාර්යෙන් ඕඩර් කරන්න මම ලින්ක් එක පල්ලෙන් දාලා තියන්නම්. ඔයාලට ගිහිල්ලා එකක් ඕඩර් කරගන්න පුළුවන් ඕන. අපි දැන් පොඩ්ඩක් මේක වල දාලා බලමු කොහොමද මේක ඩිලීට් කරන්න කියලා. අතන වැලි ගොඩක් තියෙනවා. වැලි ගොඩේ වල දාලා බලමු කොහොමද මේක ඩිලීට් කරන්න කියලා. පොඩි වලක් කාලා ගමු. අතන මේ මෙතන වලේ සාමාන්‍යයෙන් දැනට අපේ අනුමානය අනුව අඩි 5කට වඩා අනිවාර්යෙන් ගහ ගන්න පුළුවන් මැෂින් එක අනිවාර්යෙන්ම. මොකද දැන් අඩි 5ක් විතර අපි දැන් බලලා තියෙන්නේ. මම ඉස්සෙල්ලාම හද මැෂින් අපි අඩි 5ක් විතර තමයි චෙක් කරගෙන තියෙන්නේ. මොකද මැෂින් එක අපි අඩි 5 චෙක් කරගන්න පුළුවන් උනේ. පස්සේ අපි හැමෝත් ඔයාලට තව වීඩියෝක් ගේන්නම් මේක ගැන. ඔයාලට තියෙන කමෙන්ට් මොනවද කියලා අනිවාර්යෙන් පල්ලෙන් දාගෙන මම අනිවාර්යෙන් රිප්ලයි දෙනවා. මම හැමෝම දාන කමෙන්ට් කියවන හැමෝටම මම රිප්ලයි එක දෙනවා අනිවාර්යෙන්. මම ගන්න වීඩියෝත් ඔයාලා ඕන ගිහලා බලන්න. මම හැමෝටම රිප්ලයි දාලා තියෙන කමෙන්ට් වලට. අපි දැන් මේක අද බැලි ගොඩේ වල දාමු. ඔයාලා අපි සම්පූර්ණයෙන් පෙන්නන්න කොහොමද වල දාගන්නේ. ඒ ඔක්කොම මේ විදිහටම පෙන්නන්න. දැන්ට අපි අඩි 5ක් වගේ තමයි මැෂින්ෙන් ගහලා තියෙන්නේ. අඩි 5ට වඩා නම් ගහලා නැහැ. ඊට අඩි 7ක් වගේ යනකම් ගහ ගන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම ආකෘතියක් විතරයි. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. මම ඔයාලා ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලා නිවෙන් කැමති අය ඕඩර් කරලා මේ විදිහට හදාගන්න. ප්‍රශ්නයක් වෙන්නේ නැතුව සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන්. මේකේ ලොංග් රේන්ජ් මැෂින් එකේ තියෙන වෙනස තමයි අපි දැන් හිතන්න අපි සාමාන්‍ය අක්කරයක් විතර ලොකු අත්තකට ගිහිල්ලා අපි ලොංග් රේන්ජ් මැෂින් එකක් ගන්නවා. අපි ගිහිල්ලා වත්ත මැද්දට බහුවාම මේ ලොංග් රේන්ජ් මැෂින් එක වට දෙක තුනක් ඇදලා යන්න ඕනේ පැත්ත ඔටෝම පෙන්නලා ගිහිල්ලා ඔටෝම පොට් වෙනවා. මේ මැෂින් එකේ තියෙන අවාසිය තමයි සම්පූර්ණ අක්කරයක් වත්තම අපි අංගලක් නෑ මුළු වත්තේම ඇවිදින්න ඕනේ මැෂින් එක අරගෙන. සම්පූර්ණයෙන්ම මැෂින් එකෙන් බල මුළු වත්තේම ඇවිදින්න ඕනේ. මේක අඩි ගන්න පෙන්නන්නේ නැහැ. අඩි ගන්න ඩිලීට් කරන්නේ නැහැ. ඒ වුණාට අනිවාර්යෙන් අඩි 10ට උඩින් තියෙන්නේ. අඩි 10ට වඩා යටින් කොයි වෙලාවකවත් අදින්නේ නැහැ මේ සෙන්සර් එකෙන්.
අනිවාර්යෙන් අඩි 10ට උඩින් තියෙන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. අඩි 10ට උඩින් තමයි තියෙන දේ තියෙන්නේ. රත්තරනුයි සිල්ලා විතර ඩිලීට් කරන ඉන්ඩිකේටර් එකක් තමයි මම ඕඩර් කළේ. මම ඒකේ ලින්ක් එක දාලා තියන්නම්. ඒක තමයි මේ මෙටල් ඩිටෙක්ටර් වලයි ලොං රේන්ජ් වලයි තියෙන වාසිය. මෙටල් ඩිටෙක්ටර් එකක් නම් සම්පූර්ණ මුළු අක්කරයක් තියෙන වත්තේ මේදලා අපි මේක හොයාගන්න ඕනේ මේ කොහෙද තියෙන්නේ කියලා. ලොං රේන්ජ් එකක නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට ඔයාලට මේක හදාගත්තොත් සාමාන්‍ය පොඩි වැඩක් ගන්න පුළුවන්. මේක සාමාන්‍ය හදාගෙන ඔයාලට කෝවලක් වගේ එහෙම චෙක් කරගත්තොත් ඔයාලා නිකම්ම ලොං රේන්ජ් මැෂින් එකකට යන්න පුළුවන්. ඒ හින්දා සාමාන්‍ය මේක රුපියල් 8500ක්වත් යන්නේ නැති තරම්. මේ බඩු තියෙන එක්කෙනෙක්ට මම මේ බැටරි වලින් ඉඳන් ගණන් කරලා තමයි 8500ක් කිව්වේ. සාමාන්‍ය රුපියල් මේ කාන්දන් එහෙම නම් ඇත්තටම ඉතින් හොයාගත්ත හැකි නේද කි මම කාන්දන් වලින් ඉඳන් මිල හදලා තමයි ඔයාලට කිව්වේ මේක මේ රුපියල් 8500ක විතර සාමාන්‍ය යනවා කියලා. ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට කියන්න පුළුවන්. තව දෙයක් මම ඔයාලට මේ TikTok එකෙන් inbox message දාන්න කිව්වා මේ මාව contact කරගන්න. කට්ටිය contact number ඉල්ලලා දාලා තියෙනවා TikTok එකේ. මම TikTok එකේ message එක දාන්න කිව්වා මාව contact කරගන්නනේ. එතකොට TikTok එකට කට්ටිය comment දාන්න එපා මම contact number ඉල්ලලා. ඒ කට්ටියට මම reply කරන්නේ නැහැ. මම reply කරලා තිබ්බේ නැත්තේ TikTok එකේ මම contact number ඉල්ලලා තිබ්බ කට්ටියට. ඔයාලා අනිවාර්යෙන්ම අර පළවෙනි 3 දෙනා අතරට එකතු වෙනවා නම් මම අර කිව්ව විදිහට සබ් කවුන්ට් 25ක් ගහන්න 25ට වැඩියෙන් ගන්න පළවෙනි 3 දෙනාට මම මේ මැෂින් දෙක්කුයි තුන්වෙනි එක්කෙනාට මේ සෙන්සර් දෙකයි මම ෆ්‍රී දෙනවා අනිවාර්යෙන්ම දෙනවා මම අර ඩයමන්ඩ් ජෙම්ස්ටෝන් දුන්න ගිව් එකෙන් මම 8 දෙනෙක්ට දුන්නා 3 දෙනෙක්ට මම දුන්නේ නැහැ දුන්න හේතුව මම කිව්වා ඔයාලට අපි දැන් පොඩි වලක් හදාගෙන බලමු ආ වැලි ගොඩේ වෙන හාලන්නම් තැන් නැහැ අපි බලමු කොහෙද මේ හොඳ වැලි ගොඩක් හදා ගන්න කියලා වැලි ගොඩේ තමයි මේක හදාගන්නේ මොකද මීට පස්සල හදන්න අමාරුයි මේක යකඩ ඉන්නේ අපි උල පැත්තෙන් හදාගෙන බලමු ඒ වැලි යට බහිනවා මේක හරියන්නේ නැහැ වගේ වැලි ගොඩේ පස්සේ පස්සල හදාගමු වැලි ගොඩේ බහිනවා ගයිස් අපි පස්සල හදාගෙන බලමු මෙතන බහින මෙතන කලින් වලක් තිබ්බ දැනන්නේ ගයිස් අපි මෙතන දැන් අඩි 7ක් විතර හදාගෙන ඉඳලා 7ක් විතර හදාගත්තා ඔයාලා පේන්නේ නැති මෙතන ගැඹුර මෙච්චර විතර හදාගත්තා අඩි 7ක් විතර සෙට් වෙන්න තියෙනවා අපි මේ කුලින් තව ගල් මොන හරි ටිකක් ගොඩ ගහමු ඔයාලා පෙන්වන්න ඕන හින්දා අපි දැන් මේකට වල දාලා මැෂින් එක ගහලා බලමු කොච්චරක් යට ඉන්ඩිකේට් වෙනවද කියලා හදාගත්ත වල ගයිස් මෙන්න තියෙනවා අපි මෙතන හදාගත්ත වල යකඩ ඉන්නේ සාමාන්‍ය මේක අඩි 7ක් වගේ තමයි තියෙන්නේ මේ තියෙන අපි මේ බැඳගත්ත කෑල්ල ඔයාලා පේන්නේ නැති පොඩි ගෝල්ඩ් කෑල්ල තමයි බැඳගත්තේ මේකේ මේ සම්පූර්ණ ඔයාලට යට දාලා පෙන්නන්නම් මේ ගාන්ටි යට දැම්මා අපිට මේ කුඩින් තාම මේ මොකක් හරි දෙයක් වහගම මේක සාමාන්‍ය අඩි 7ක් වගේ තමයි අපි යට දාලා තියෙන්නේ ඉක්කත් වැටෙනවා මේ මල් පොච් එකෙන් උඩ කැල අපි වහගමු ඔන්න දැන් මේක අඩි 5ක් අනිවාර්යෙන් සෙට්ලා තියෙන අඩි 5ට වඩා නම් අනිවාර්යෙන් සෙට්ලා තියෙන්නේ. ඔයාලා දැන් මැෂින් එක ඩිලීට් කරලා පෙන්නන්නම් කොහොමද මේක ඉන්ඩිකේට් කරන්නේ කියලා. දැන් ඔයාලා පෙන්නන්නම් කොහොමද මැෂින් එක මෙතන ඉන්ඩිකේට් කරන්නේ කියලා. මෙතන ඔන් කරගමු ඉස්සෙල්ලාම. සෙන්ස් එක අපි කට්ට තුන්වෙනි කට්ටට දාගමු. මේ හරිය ලංකාවේ සද්ද ඇහෙනවා හොඳට. සවුන්ඩ් එක හොඳට ඇහෙනවා. මේ කුඩ මේක ගද්දි. මෙහෙට ගත්තම සවුන්ඩ් එක ඇහෙන්නේ නැති වෙනවා. මෙහෙට ගත්තම සවුන්ඩ් එක හොඳට ඇහෙනවා. හරි ලංකාවේ සද්ද ඇහෙනවා හොඳට. සවුන්ඩ් එක හොඳට ඇහෙනවා. මේ කුඩ මේක ගද්දි. මෙහෙට ගත්තම සවුන්ඩ් එක ඇහෙන්නේ නැති වෙනවා. මෙහෙට ගත්තම සවුන්ඩ් එක හොඳට ඇහෙනවා. මේ කිසිම සවුන්ඩ් එකක් ඇහෙන්නේ නැහැ. මේ විදිහට තමයි ඔයාලට මේ මැෂින් හදන්න කියලා දුන්නේ. මම ඔයාලට මේක තාටියක් තව වීඩියෝ එකකින් මම මේ ගෙනනම් සම්පූර්ණ වැඩ දිනු කරලා හදාගන්න. ඔයාලට මේ වගේ මැෂින් තියෙනවා නම් ඒ කියන්නේ හදාගන්න බැරි වුණා
ඔය ගෙන්නලා සමහර අඩියක් දෙයක් වගේ වදිනවා. ඒකෙත් මේ සාදල සංසිද්ධියමයි තියෙන්නේ. ඔයාලට මැග්නට් එකක් දාලා මේ පවර් පැක් එකක් දාලා මේ ඇහෙන මේ මැග්නට් ෆීල්ඩ් එක වැඩි කරගන්න ඉතින් තමයි තියෙන්නේ. ඒක තමයි තියෙන්නේ. ඔයාලට එන අද කිව්ව විදිහටම 3 දෙනෙක්ට මේක ෆ්‍රී ගන්න පුළුවන්. මේ විදිහට තමයි අද මැෂින් එක හදන්න කියලා දුන්නේ. මේක සම්පූර්ණයෙන්ම ආකෘතියක් පමණයි. දැන් කවුරුත් බයින්න එපා. ආකෘතියක් විදිහට තමයි මේක මම කියලා දුන්නේ. අපිට අඩි 5ක් වගේ ගහ ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව මම ඔයාලට ලින්ක් එක දාලා තියන්නම් මේ සෙන්සර් දෙක ඕඩර් කරගන්න පුළුවන් වෙන මම ලින්ක් එක බලලා දාලා තියන්නම්. මම AliExpress එකේ eBay එකේ දෙකේම ලින්ක් දෙක දාලා තියන්නම්. මේ සෙන්සර් එකයි මැග්නට් එකයි ඕඩර් කරගන්න පුළුවන් වෙන්න. ඔයාලගේ එතකොට තව ওই මැෂින් වගේ තියෙනවා නම් ඒ කියන්නේ අඩියක් දෙයක් වගේ වදිනේවා වැඩි දිනු කරගන්න තියෙනවා නම් මම TikTok එකේ inbox message එක දාන්න. මම ඔයාලට ඒකට ඕන බඩු ටික මම කියන්නම්. සාධාරණම විදිහට මේක සාමාන්‍ය හදාගත්ත හැකි අඩි 5ක් විතර ගහගන්න අඩි 5ක් අනිවාර්යයෙන්ම ගැහුවා හැකි ඕනම කළු වලක ඕන විදිහට අඩි 5ක් ගැහුවා හැකි දිය දත්තම් වල වදින්නේ නැහැ මේක. ඔයාලා දිය දත්තම් මම කැලලක් දාලා පෙන්නුවා. වදිනවද නැද්ද කියලා. මේක සාමාන්‍යයෙන් කෝවල වල එහෙම 100%ම සුපිරි බාණ්ඩයක් මේක. මොකද මේක දිය දත්තම් වල විතරක් වදින සෙන්සර් එකක් ඉඳලා කෝවලක් වගේ ගහගෙන පස්සේ මේට හොඳ ලොකු මැෂින් එකකට යන්න පුළුවන්. ඒකින්ද සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම එනෙක් කෙනෙක්ට ෆීල්ඩ් එකට එන්ටර් දෙන කෙනෙක්ට ගොඩක්ම හොඳ මැෂින් එකක් මේක. සාමාන්‍ය වැඩ කරගන්න පුළුවන් මැෂින් එකක්. මැෂින් එකෙන් මේක ආකෘතියක් පමණයි. ඔයාලට මේක හොඳට හදලා බිස්නස් එකකට උනත් හදා ගන්න පුළුවන්. අනිවාර්යයෙන් මතක් කරගන්න ඕනේ කට්ටිය කමෙන්ට් මැසේජ් දාන්න එපා ඉන්බොක්ස්. මම මැෂින් සෙල් කරන්නේ නැහැ කොයි වෙලාවකටත් 3 දිනෙට විතර මම මේකේ මැග්නට් මේක එකයි මේ මැෂින් දෙකක් මම හදලා දෙනවා. 3 දිනෙට විතර ඒ chance එක තියෙන්නේ. අනිවාර්යයෙන් 3 දිනෙට විතර තමයි මේ chance එක තියෙන්නේ. ඒ 3 දිනකට තෝරන්නෙත් අද විදිහට සබ් කවුන්ට් 25න් එහා. අනිවාර්යයෙන් 25ක් තියෙනවා. 25ට වැඩි 3 දිනෙත් තෝරලා මම මේක දෙනවා. වැඩියෙන්ම තියෙන එක්කනට මේක දෙනවා. දෙවෙනියට මේ වගේ හදලා දෙනවා. තුන්වෙනි එක්කනට සෙන්සර් එකයි මේ මැග්නට් මේකයි දෙනවා. මේක අඩි 5ක් ගන්න පුළුවන් මැග්නටි මෙටල් රේට් එක මේක. හරි එහෙනම් අද වීඩියෝ එක ඉවර කරන්නත් ළඟයි එහෙනම් මේ විදිහට තමයි අපි අද මෙටල් රේට් හදුවේ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මම එන රිප්ලයි දෙනවා. මම TikTok එකේ ෆලෝ කරලා ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. මම ඒකට තන රිප්ලයි එකක් දෙනවා. මේ විදිහට තමයි එහෙනම් අපි රේට් එකකුත් හදුවේ. මේක අනිවාර්යෙන් හදලා බලන්න. මේක අනිවාර්යෙන්ම වැඩ කරන මැෂින් එකක්. 100%ක්ම වැඩ කරන මැෂින් එකක්. හැබැයි මේක අවුල තියෙන්නේ පැය 7කට තමයි මේ කාන්ද මාරු කරන්න ඕනේ. කාන්දේ මැග්නට් ෆීල්ඩ් එක බහිනවා. මේ දේවල් ටික යන්නේ හදාගන්න. මේක සාමාන්‍යයෙන් සාදල විදිහට ඕන එකකට හදාගන්න පුළුවන්. මම තව මේකේ ලොකු දවමක් තව පොඩ්ඩක් එනවා. ඒ ටික දාලා හොඳ ලොකු මැෂින් එකක් හදලා ඔයාලට පෙන්නන්නම්. ඒක සාමාන්‍ය අඩි 10ක් විතර ගහගන්න පුළුවන් හොඳ ලොකු මැෂින් එකක්. ඔයාලට ඒක හදලා පෙන්නන්නම්. මේකෙන් අඩි 5ක් ගහගත්ත හැකි. මේක අඩි 5ක් චෙක් කරලා තියෙන අඩි 5ට වඩා සාමාන්‍ය අඩි 7ක් වගේ යනකම් ගහගත්ත හැකි. අඩි 5ක් අපි චෙක් කරලා තියෙන්නේ. රත්තරන් දීවල විතර මේක ඉන්ඩිකේට් කරන්නේ. මම ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලට මේක චෙක් කරලා මේ සෙන්සර් දෙක ගන්න පුළුවන්. හරි එහෙනම් good bye අලුත් වීඩියෝ සෙට් එකමු. අනිවාර්යයෙන් subscribe කරන් යන්න. subscribe කරන එක ගොඩක් ලොකු සප් එකක් මගේ channel එකට. මොකද මම ලොකුම target එක තියෙන්නේ මාස 3ක් ඇතුළත තව අනිවාර්යයෙන් silver play button එක ගේන එක. අනිවාර්යයෙන් subscribe කරගෙන යන්න. මට ගිය මාසේ 21 වෙනිදා මේ පාද මම YouTube ආදායම හම්බුණා. මම ඒකෙන් තමයි ඔයාලට මේ දෙන්නෙට මම මැෂින් එකක් හදලා දෙන්න හදන්නේ. එහෙනම් දැන් subscribe එකක් දාන් යන්න. අනිවාර්යයෙන් silver play button එක ගන්න sub එකක් දෙන්න. මට ගොඩක් හොඳ fan base එකකුත් දැන් එකතු වෙලා ඉන්නවා. ගොඩක් ස්තුතියි ඒකට. හරි එහෙනම් අලුත් වීඩියෝ හම්බ වෙනවා. good bye.